තිබ්බටු ගෙඩියක් කෑව කියලා හිතුවේ නෑ. චෙරි ගෙඩියක්. ඉතින් බලන්න මේ එක තැන. තිබ්බටු ඕන්නම් තිබ්බටු තියෙනවා. චෙරි ඕන්නම් චෙරි තියෙනවා. මේ බලන්න උගුරැස්ස පිරෙන්න මේ බලන්න උගුරැස්ස මේ පිරෙන්න ගෙඩිය ඇදලා. ඉතින් මේ ඔක්කොම පෝච්චි වල සමනල්ලුන්ට එන්න මල් වවලා තියෙන. ඉතින් ඉඩ නැති අයට මේ වගේ තාක්ෂණය යන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට කැන්සර් තියෙනවා නම් මෙන්න බේත. ඉතින් කැන්සර් වගේ ලෙඩවලට ගැලපෙන ගස් වර්ග තියෙනවා. ඕගොල්ලෝ මේකේ නම දන්නවනම් මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ දෙහි ඔන්නම් දෙහි. ඊළඟට මේ කොළ සුදු පාට දොඩම් වර්ග. මෙන්න බලන්න මේ බලන්න මේකේ පොඩියට දැන් ගෙඩි පිරීගෙන එනවා. මේ ඇවිල්ලා කාමරංක. ඉතින් මෙන්න මල්බෙරි. මේ ඇප්‍රිකොට් තියෙනවා. ඊළඟ මෙතනින් මෙහාට ගියාම මීයන්ට මොකෙත්තවත් කන්න බැරි වෙන්න හුලංකේරිය තියෙනවා. පොඩි ඉඩක ඔන්නම් පෝච්චි වල මෙහෙම වන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේක ලස්සනට මල් පාත්තියක් හදලා ඒකට ගල් අල්ලලා ඊළඟට මේක ලස්සනට arrange කරලා වෙනම landscaping look එකක් එන්න හදන්නත් පුළුවන්. ඒකට තමයි කලාව කියන්නේ. හැබැයි ඒ වෙලාවේදී අපි ගොඩාක් දේවල් ගැන හිතන්න ඕනේ. අපි අවුව ගැන හිතන්න ඕනේ, පැත්ත බලන්න ඕනේ, හුළඟ ඒ වගේ ගොඩාක් දේවල්. ඊළඟට එක එක ශාක වලට අවශ්‍ය පෝෂණය. අපි ගෙදරක වුණත් ෆවුන්ඩේෂන් එක හොඳ නැති වුණොත් බිත්ති හැමදේම පස්සේ බොල් වෙනවා. ඉතින් වගාවක වුණත් මූල පද්ධති වලට ගැලපෙන්න මුල් ගිහිල්ලා ගෙදරටත් හානියක් නොවෙන්න මේ දේවල් ප්ලෑන් කරගන්න ඕනේ. ඉතින් මෙතෙන්දී තනකොළ ටිකක් දානවා කියන එක විතරක් නෙමෙයි. පේවින් ටිකක් කරනවා කියන එක නෙමෙයි. ඔයා කැමති නිකන් වතුර ගලා යන සුන්දර සද්දක නම් ඔයාට දියැලක් හදන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේදී ඔයා වෝටර් ප්‍රූෆ් කරන්න ඕනේ, ෆිල්ටරේෂන් සිස්ටම් දාන්න ඕනේ. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කැටි කරලා ඔන්න අපි ඕගොල්ලෝ වෙනුවෙන් ගාඩන් ඩිසයින් කෝස් එකක් හදලා තියෙනවා. මේකේ A to Z සියල්ල කව වෙනවා. අපේ පළපුරුද්ද විතර නෙමෙයි අපි ලෝකෙ ගිහිල්ලා දැකපු දේ ඒ ඉගෙනගත්ත ඒ හැම දෙයක්ම ඔයා වෙනුවෙන් අපි එක්තැන් කරලා තියෙන. ඉතින් එහෙනම් දැම්ම මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා වැඩි විස්තර ඔයාට ගන්න පුළුවන්.